ඒක කියන්නේ වෙනුම් කියන්නේ ඔක අනිත් පැත්ත ෆිසිකල් වරින් කියන්නේ එහෙම කන්නේ ඒ අර බොරුවට සර්ලට ළමයි පෙන්නන්න එහා ෆොටෝ එක පෙන්නලා වීඩියෝ කරගන්න ඕනේ ක්ලාස් එකේ. ඒ ක්ලාස් එක වීඩියෝ කරන්න උඹලා ඉත්තු කරන එක ඔය කරන්නේ. බලපන් හැම සර් කෙනෙක්ම කියන ෆිසිකල් එන්ඩෝ කියලා නේද? ඒ එන්ඩෝ කියලා ෂේප් එකේ හොරට ෆොටෝ ගහනව නේද? ඒ ගහන්නේ ඕක තමයි. ඒකට තමයි එන්න කියන්නේ. අරකින් කොට දාපුවම ඇත්ති පදමට ඉන්නව නෙවෙයි ඉන්න තරමක් ඉන්න තමයි. හරි එතකොට ෆිසිකල් එන්නුන්ට කෙරෙන සයිස් දැන් නම් පේන්නේ මට නම් පේන්නේ. හරි. ඔය රෙකෝඩින් බලනෝන් ලයිව් එකකින් නුන් හරිම ෆිට එක කරපන් අර වෙන්න සෙට් එකක් ඒකට හරිම කැමැත්තෙන් කරනවා. ඉතාලම කල එකෙක් දෙන්නෙක් ඒත් කතා කරලකෝ ඒක තමයි මේක කියන්න හේතුව මේ ෆිසිකල් යන එක හොඳයි නිසා ගියා ගිහින් ඔක්කොම අවුල් වුණා දැන් ආයි මේක ඊට වඩා හොඳ බව තේරෙනවා දැන් කොහොමද කරන්න කියලා උට හැම්මෙන් පාඩම් කීපයක් මග ඇරලා හැබැයි වැඩ කරන එකේ උඹලගේ මේකේ තමයි පේපර් ලියන්න ගියාම තමයි දෙරුණ යනම නම් කියලා කතා කරේ මන්දන ගාල්ල මත කොහොමද මේකේ එතකොට ඒක කිසිම බයක් නැතු විශේෂයෙන් ඔක මම අර මුලින්ම දාපු කතාවෙත් මම ඔක දාලා තිබ්බා ගාන්ට වඩා කියන්න බෑ ඒකට ඒක නේ අනිත්තුම ගෙන අපිට කමට කියනවා වගේනෝනේ ඒ නිසා කියන්නේ ඔන්ලයින් එක මරු නියමයි කිසිම බයක් වෙන්න එපා උපරිම දඩට දාපුම් ඔන්ලයින්ම විතරක් යන සෙට් එකක් මේ ආවට ඉන්න ඉන්නවා යකෝ මේ දැන් මේ අද උදේ මම දන්න එකේ පේපර් එකකුත් දැන් මම දීලා උට ලකුණු තිබුණා හොඳට ෆිසිකල් එනවට වඩා ඔන්ලයින් හොඳයි කියලා මේ බොහොම මේ ඊටාම මේ ආවට එකක් කිලෝමීටරයක් ඇතුළත ඉන්න එකක් ඉතින් හොඳට දැනුවත් එකක් ඔය උඹලගේ එකක් පේපරෙත් එක්ක උගේ පේපරේ විශේෂයෙන් මට ඒවල තිබ්බ බලලා දෙන්න කියලා ඒ දුන්නාට පස්සේ ඌ එන්නේ නැහැ ඉතින් මම දැකලත් නැහැ ඇත්තම කතාව මම දැකලත් නැහැ ඒ කියන්නේ ඔය දන්න එකෙක් ඌ මම දැකලත් නැහැ වැඩේ නියමයට කරන ලකුණු 98ක් තිබුණා දැන් පේපරේ දෙදිත් මම ඒක බැලුවේ ඉතින් හොඳටම ඉතා හොඳට කරන ඒක නිකන් ඉතා සිම්පල් උදාහරණයක් මේ නිසා මේක අර පොඩි වෙන එකේ බය කරද්දි බය හිතෙන ගතියක් එනවා ෆිසිකල් යන්න ඕන අරකයි මේකයි කොහොම දැනෙනවා එහෙම එකක්. නමුත් එහෙම කොහෙත්ම සම්බන්ධයක් නැහැ. මෙහි ඇවිල්ලා ෆේල් වෙනු ඉන්න තරම කියන මේ කියුන්නේ. ඉතින් අරකේ දෙකේම ඉන්න ඇති වැඩ කරන එක ගොඩ යනවා. අනිත් එකට කෙලවෙනවා. ඉතින් ඔගේ සාරාංශය ඉච්චරයි. හරියට වැඩේ කළා විභාග ගන්න ටික කියන්නේ කොහොම කරත් එකයිනේ. අරකේ වාසිත් ගොඩක් තියෙනවා. මමත් දකින්න ඒකේ වාසි ගොඩක් තියෙනවා කියලා. ඒක කියන්නේ වෙනුම් කියන්නේ ඔක අනිත් පැත්ත ෆිසිකල් වරින් කියන්නේ එහෙම කන්නේ ඒ අර බොරුවට සර්ලට ළමයි පෙන්නන්න එහා ෆොටෝ එක පෙන්නලා වීඩියෝ කරගන්න ඕනේ ක්ලාස් එකේ. ඒ ක්ලාස් එක වීඩියෝ කරන්න උඹලා ඉත්තු කරන එක ඔය කරන්නේ. බලපන් හැම සර් කෙනෙක්ම කියන ෆිසිකල් එන්ඩෝ කියලා නේද? ඒ එන්ඩෝ කියලා ෂේප් එකේ හොරට ෆොටෝ ගහනව නේද? ඒ ගහන්නේ ඕක තමයි. ඒකට තමයි එන්න කියන්නේ. ඒ වෙනුවෙන් ඕන බිල්ලක් උන් දෙනවා. ඉතින් කිසිම ගේමක් නැහැ. ඒක උඹලා ඇඟට පැත්තට නොදෙනී ඉත්තු වෙනවා නියමෙටම වෙනවා. බලපන්කෝ ක්ලාස් එක ලඟ වෙලා පටන් ගන්නකොට උඹගේ ක්ලාස් එක අසර තව ක්ලාස් එකක් ඇඩ් කරන්න නැද්ද කියලා රිවිෂන් එකක් වගේ දාලා ඒකත් එක්ක එකට ෆොටෝ ගහලා තමයි ෆොටෝ එක දාන්නේ. ඒ ෆොටෝ එක ගහන්න පුදුම දුකක් උන් විඳිනවා. මාර ප්ලෑන් එකක් දාලා ඩ්‍රෝන දාගෙන එන්න කේම් දාලා උඹ පේනවා කියන්න ඕනේ නැහනේ වෙනම ටීම් ඉන්නේ. ඒ ටීම් තමයි සර්ට කියන්නේ ඔක්කොම ගෙන්නන්න ක්ලාස් එකට. ඒක අර හොඳ නරකට එහා යන දෙයක් එතන වෙන්නේ. ඒක ඕනම මගුලක් කරගෙන මට අදාළ නැහැ ඒවා. ඒක පැහැදිලි කරන එක මම කියන්න බෑ. ඒ නිසා කිසිම එකෙක් මොනම හේතුවක් නැත්නම් මේ ෆිසිකල්වත් එන්න ඕනේ නැහැ. එන්න ඕන නම් එන එක හොඳයි. එන එකත් හොඳයි. අරකත් හොඳයි. Tamanට ගැලපෙන ඕන එකක්. ඉතින් ඒක අරකින් කොට දාපුවම ඇත්ති පදමට ඉන්නවා. ඉන්නව නෙවෙයි ඉන්න තරමක් ඉන්නුම් තමයි. හරි එතකොට ෆිසිකල් එනුන්ට කෙරෙන සයිස් දැන් නම් පේන්නේ මට නම් පේන්නේ හරි